ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඔයාව රැකියාවෙන් අයින් කරපු දවසම ඔයාගේ ජීවිතේ වාසනාවන්තම දවස වෙයි කියලා. මේක විට්නි වුල්ෆ් හර්ඩ්ගේ කතාව. 2014 දී එයා වැඩ කරපු ටින්ඩර් කම්පැනි එකෙන් එයාව එළියට දැම්මේ මුළු ලෝකයේම ඉස්සරහා එයාව ලැජ්ජාවට පත් කරලා. ඉන්ටර්නෙට් එක පුරාම එයාට වෛරී ප්‍රකාශ ගලාගෙන ආවා. හැමෝම කිව්වේ විට්නි ඔයා ඉවරයි කියලා. හැබැයි එයා පරාජය බාරගන්න ලෑස්ති වුණේ නැහැ. එයා මාස ගණනාවක් නිහඬව ඉඳලා ඔන්ලයින් ඩේටිං ඉන්ඩස්ට්‍රි එක හොඳට අධ්‍යයනය කළා. එයා දැක්ක එක ලොකු ඇඩ්වර්ටයිසිං ඉන්සයිට් එකක්. ඒ කාලේ ඩේටිං ඇප්ස් වල පාලනය තිබුණේ පිරිමින්ගේ අතේ. විට්නි ඒක වෙනස් කරන්න තීරණය කළා. එයා බම්බල් ඇප් එක හැදුවේ සරල වෙනසක් එක්ක. woman make the first move. මේ එක වෙනසකින් මුළු මාකට් එකම උඩු යටිකුරු වුණා. කාන්තාවන්ට ලැබුණුවේ ගෞරවය සහ ආරක්ෂාව නිසා බම්බල් එක ලෝකයේ ප්‍රමුඛතම ඇප් එකක් බවට පත් වුණා. තමන්ව ප්‍රතික්ෂේප කරපු සමාජයේ ඉස්සරහම අවුරුදු 31 දී විට්නි වුල්ෆ් හර්ඩ් ලෝකයේ ලාබාලතම self made බිලියනයා වුණා. ලෙසන් එක මේකයි. තමන්ට වැරදුණු තැන හඬා වැටෙන්න නැතුව අලුත් ස්ට්‍රැටජි එකකින් ගේම් එක වෙනස් කරන්න. ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් මේ වගේ අප්ඩේට් කරන්න ඕන නම් දැන්ම ෆලෝ කරන්න.